පැහැබර දවසකට ආයුබෝවන්. ඉතින් බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයකට පුංචි උත්තරයක් අරගෙන මම ඔබ වමුට ඇවිල්ලා තියෙනවා. ගොඩක් අය මගෙන් අහනවා ආයතන පද්ධතියක් තුළ ඇයි මට මම වෙන්න බැරි කියලා. ඔබට ඔබ වෙන්න පුළුවන්. එහෙනම් ඒකෙදි බලපාන්නා වූ පසුතලයක් තියෙනවා. අපි හැමදාම කතා කළා වගේ ආයතන පද්ධතියක් කියන්නේ සංස්කෘතියක්. අපි කියනවා ඔබේ ආයතනය කියන්නේ සේවා සංස්කෘතියක් කියලා. ඉතින් මේ සේවා සංස්කෘතිය ඔබ සිටින විට ඔබට වැදගත් වෙන කරුණු දෙකක් තියෙනවා. ඒ දෙක තමයි පළමුවෙන්න ඔබ ගැන හිතන විදිහ. දෙවැන්න ආයතනය ඔබ ගැන හිතන විදිහ. මෙහිදී මම ඔබට පුංචි දෙයක් කියනවා. ඔබ ගැන හිතන විදිහ තුළ අන්තර්ගත විය යුත්තේ කුමක්ද? සේවා සංස්කෘතියක ජීවත් වෙන ඔබ ගැන හිතන විදිය ඔබ ගැන විය යුතු කරුණක් තියෙනවා. මේ කරුණට අපි නමක් දෙමු. මෙන්න මේ විදිහට වචනයක්. ඒ තමයි අභිමානය. එහෙනම් ඔබ ආයතන පද්ධතියක් තුළ ඔබ ගැන හිතන්නේ අභිමානයෙන් නම් ඔබේ ආයතන පද්ධතිය, ආයතන සංස්කෘතිය නිතකින්ම ඔබ ගැන අභිමානයට. ඉතින් අභිමානය ඇති කරගන්නේ කෙසේ? මේ පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. නමුත් ආයතන සංස්කෘතියක් කියලා කියන්නේ උපසංස්කෘතියක්. එය කවුරුන් හෝ විසින් එක්කාසු වෙලා කළමනාකරණයකට අනුව ගොඩනගපු දෙයක්. ඉතින් මේ තුල අභිමානයෙන් ජීවත් වීම පිළිබඳ අපි නැවත කතා කරමු. සුබ දවසක්.